මැරණකම්ම ජොලියේ ඉන්න. අම්මා පහදේ මැරණකම් ජොලියේ ඉන්න. ප්‍රශ්න දෙක ප්‍රශ්න මොන වුණක් කමන්නේ. ප්‍රශ්න දෙක පවුලට දෙනවා. පවුලට දෙන ප්‍රශ්න ටික. ඔබ බේරගනි. මං ගෙනාපු දෙයක්ුත් නැහැ. ගෙනියන දෙයක්ුත් නැහැ. කනවා බොනවා අතල්ලක ඉන්නවා. එච්චරයි මගේ. දැන් ප්‍රශ්න දෙක පවුලට දීලා තියෙන්නේ. ඔබ ඕන්නම් බේරගනි. දැන් බඩිනකොට නිදා ගන්න. බයිනකොට නිදා ගන්න. හඳු වෙන්න බෑනේ. ගෑනිට ගන්න බෑ. පවුනේ ඒ ප්‍රශ්න දෙක පවුලටම දෙනවා. ඔව් ඒක පවුලට දෙනවා නිදා ගන්නවා අතල්ලේ. ඈ වැඩි ඉවරයිනේ. ජොලියේ ඉන්න. මැරුණක් කමන්නේ. කොහොම මැරෙනවනේ? මැරෙනවා. ඉපදුනොත් මැරෙනවනේ ඕලේ. බුදුවා හොඳට කනවා. හොඳට කනවා. මාත් වෙන්න කනවා. කාලා ජොලියේ. ඈ සමහර කට්ටිය මැරෙන්නේ නැතුව ඉන්න කට්ටිය ඉන්නේ. මැරෙන්නේ කොයි වෙලාවෙ මැරෙයිද කවුද දන්නේ? මැරෙන්නේ නැතුව ඉන්න බලාපොරොත්තු. අනේ මම නම් කොයි වෙලාවෙ මැරුණාම මම සතුටෙන් මැරෙන්නේ. අවංගෝ ප්‍රශ්න නෑනේ. ප්‍රශ්න නෑනේ. ණය වෙන්නේ. ණය වෙන්නේ නැහැ. ණය ටිකක් තියෙනවා බේරනවා. එකක් බේර කොහොම හරි බේරලා ගුරු ගොඩැල්ල පැත්තේ ගෑණියෙක් ඉන්නවා. ඔයා දන්නවද? අනේ මහ ලොකු ලක්ෂ කරන් ඕඩි කරන්නේ නැහැ. පොඩි පොඩි කරන් ටිකක් තියෙන එක බේරලා දානවා. ඒක තමයි. එච්චරයි. ඒකට මරලා අවුලන්නේ නැහැ. ඒකට මරලා අවුලන්නේ නැහැ. ඒ උනාට මගේ ගෑණි බේරනවා ඒක. කිසිම පසුතැවීමක් නැහැ. හරිද? නැද්ද? කාලා බීලා ඉන්නේ. කාලා බීලා ජොලියේ ආතල්ලක ඉඳලා මම නම් මගේ ජීවිතේ ලස්සනට ගෙවලා මම මැරෙනවා. මගේ දරුවෝ දිනට උගන්ලා තියෙනවා. ඉගෙන ගන්නilla ඉගෙනුවා. කකුල කැපිලා ලේ වැක්කිරි ගිහලා හරි ඉගෙනුවනේ. ඔන්න මං කරන්න ඕනේ කරලා තියෙන්නේ. ඔයා දන්නවනේ ඔයා මට උදව් කරපු හැටි. ඔයා මට මගේ හදවතින්ම මට උදව් කළා. හදවතින් මගේ සහෝදරයෙකුට වඩා අන්ත විදියට මම උදව් කරලා තියෙනවා මට ඔයා මතක කරගන්න ජීවිතයකට. ඔයා ගාව මැරුණත් මං කවදා හරි දවසක ඉපදිලා ඔය ටවුන් ගැහුවා ඔයා ගාවට එයි. අපොයි. ඒක කමන්නේ. හරි හරි එපා. ඒත් කමන්නේ. හොඳේ. ඒක එහෙම තමයි. පිරිදම්මා හමුදුරුවෝ කියලා දින බණ කතාවල. අම්බ ඒව අහනෝනේ. පිරිදම්මා හමුදුරුවෝ ඔව්. මේ දැඩිවිලේ බල්ලෝ තමයි මේ දැඩිවිලේම ඉපදෙන්නේ. නෑ ඇත්තට අත්ත කතාව. බලු වැඩ කරෝ බලු වැඩ. හොඳ වැඩ කරෝ හොඳ වැඩ. හොඳට ඉපදෙනවා. පිරිදම්මා හමුදුරුවෝ හරියට හරි හැමෝම බයිනවා පිරිදම්මා හමුදුරුවන්ට. මාම නම් බයින්නේ නියම කතා කියන්නේ ගෑනුන්ට ගෑනු කරන අපරාධ අවංක මොතේ. බොරු නෙවෙයි. ගෑනු කරන්නේ එදවා ආතල්ලක ඉන්න ඕන ළඟ එන ප්‍රශ්න ටික ගෑනුන්ට දීලා අපි නිදාස් වෙනවා. අපි නිදාස් වෙන්නේ කොහොමද කියලා දන්නවද? හොඳට ෂොට් එකක් ගහලා ආතල්ලක ඉන්න. එතකොට ගෑණි කතා කරන්න. ගෑණි කතා කරාම වැඩි දැම්මොත් වැඩි සද්ද දාන්න අරගයි. ගෑනුන්ට වැඩි සද්ද දාන්න අරගයි. ගාලා හිමීර නිදාගත්තා. වැඩ ඉවරයි. නිතරම ගෑනුන්ට බයේ තමයි ඉන්න ඕන. ආනේ අර මොකද්ද නිදාගත්තට පස්සේ බයින්නේ නැහැ. ඇහෙන්නේ නැහැ. ඌ ඈ බැලලා නිදාගන්නේ. අපිට මොකෝ? මට එනවා. මට ඇහෙනවා මම නිදයි. උදේ පාන්දර නැගිට්ටාම ෂෝකර් තේක අරන් එන්නේ. යන් කුරුඳු කපන්නේ. ඇත්ත කතා ඕක. ගෑනු වල පව ඒවා. ඒ වුණාට 3ට 4ට